ලයිෆ් විත් කවි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් Dream with Sakura කියන මේ ජපාන් වැඩසටහන් මාලාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මේ වීඩියෝ එකත් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේක ගොඩ දෙනෙක් ඉල්ලපු වීඩියෝ එකක්. listening හදාගන්නේ කොහොමද? ඉතින් ලිස්නිං වීඩියෝ එකක් ගොඩක් කට්ටි ඉල්ලපු නිසා තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක අවසාන වෙනකන් ඉන්න අනිවාර්යෙන් ඔයාලට ලිස්නිං පේපර් එකට හොඳ ලකුණු මට්ටමක් ගන්න අනිවාර්යෙන් පුළුවන් වෙයි. එහෙනම් අපි දැන් කතා කරමු කොහොමද අපේ ලිස්නිං කොටස අපි හදාගන්නේ, කොහොමද අපි පේපර් එකට මුහුණ දෙන තරමට අපි ලිස්නිං කොටස ප්‍රැක්ටිස් කරන්න කියලා බලමු. ඉතින් ජපන් භාෂාව හදාරන ඔයාලා දන්නවා ලකුණු 19ට වඩා ලිස්නිං පේපර් එකකට ගන්න ඕනේ කියලා. ඉතින් ලකුණු 19ට වඩා ගන්න බැරි වෙන්න ප්‍රධානම හේතු 8ක් තියෙනවා. අපි මුලින්ම ඒ හේතු 8 කතා කරලා ඊට පස්සේ ලිස්නිං පේපර් එකක් ගොඩ දාගන්න විදිහ ගැන කතා කරමු. 1. ස්පීඩ් වැඩි නිසා. ගොඩක් වෙලාට ඔඩියෝ එකක් ස්පීඩ් එකේ ප්ලේ වෙන නිසා අපිට නුහුරු භාෂාවක් නිසා එකපාරට ෆෝකස් එක තියාගන්න අමාරුයි. එතකොට ගොඩක් වෙලාවට ඒකත් හේතුවක් වෙනවා මේ ලිස්නිං කොටස අපිට ගොඩ දාගන්න අමාරු වෙන්න. දෙවැනි එක ප්‍රශ්නය හරියට අවබෝධ කරගන්න නැති එක. ප්‍රශ්නය කලින් බලලා තියාගත්ත නම් අපිට පේපර් එකේ ආන්සර් එක හොයාගන්න ඉතාමත් ලේසි. ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නෙට සවන් දෙන්නේ නැති එක වගේම ප්‍රශ්නය හරියට හඳුනා නොගැනීම වගේ හේතු නිසා මේ ලිස්නිං පේපර් එකට ලකුණු අඩු වෙන්න හේතුවක් වෙලා තියෙනවා. ඒකෙන් වෙන්නේ අවධානය දෙන්න ඕන තැන් මිස් වෙන එක. ඊළඟ එක. ගොඩාක් වෙලාවට ජපන් හොඳට පුළුවන්, ග්‍රැමර් හොඳට පුළුවන්, කංචිත් හොඳට පුළුවන් ළමයින්ට උනත් ඇයි මේ ලිස්නිං එකට ලකුණු අඩු වෙන්නේ? හේතුව තමයි ප්‍රැක්ටිස් මදි එක. ඉතින් මේ ලිස්නිං අපිට ලකුණු 19ට වඩා අරගෙන JLPT එක්සෑම් එකම ඕනම එක්සෑම් එකක් ගොඩ දාගන්න අපිට අනිවාර්යයෙන්ම පුහුණුව ප්‍රැක්ටිස් එක ඕන වෙනවා. ඉතින් ප්‍රැක්ටිස් එක අඩු නම් කොයිතරම් ජපන් භාෂාව පුළුවන් වුණත් සංවාද වලට සවන් දීලා නැත්නම් ඒ කෙනාට අනිවාර්යයෙන්ම මේ ජපන් එක්සෑම් එක ගොඩ දාගන්න චුට්ටක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් එක මදි ගමත් මෙන්න මේ JLPT එක්සෑම් එකේ ලිස්නිං වලට ලකුණු අඩු වෙන්න හේතුවක් වෙලා තියෙනවා. ඊළඟ එක. අපිට ලිස්නිං පේපර් එකේ සංවාදයට සවන් දෙනකොට එක ප්‍රශ්නයක් මිස් වුණා කියලා ඒක ගැනම හිතාගෙන ඉන්න කෙනුත් ඊතුරු ප්‍රශ්න ටික මිස් කර ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් පළවෙනි ප්‍රශ්නේ වැරදුනා කියලා අයියෝ මේක මට වැරදුනානේ කියලා ඒ ගැන හිතන්නේ නැතුව ඒක එතනින් අයින් කරලා දාලා දෙවෙනි වොයිස් එක දාන්න පටන් ගන්නකොටම ඒ සංවාදයට අපි සවන් දෙන්න ඕනේ. මොකද ඒකෙන් වෙන්නේ ඔයාගේ ලකුණු අඩු වෙන එක. මොකද ඔයා පළවෙනි සංවාදය ගැන හිත හිටියොත් ඔයාට ඉතුරු වෙන්නේ ඉතුරු සංවාද ටිකත් මගහැර ගන්න වෙන එක. ඒ නිසා එහෙම කරන එකනොත් ගොඩක් ළමයින්ට ලකුණු අඩු වෙනවා. ඒ වගේම සංවාදය කරන ෆීමේල් වෙන්න පුළුවන්, මේල් වෙන්න පුළුවන්. එතකොට ඒ සංවාදයේ මාරු වෙනකොට ඒ මාරු වෙන්නේ කවුද කියන එක හරියටම අවබෝධ කරගන්න බැරි වෙනවා. එතකොට කවුද කතා කරන්නේ, කවුද මේක කියන්නේ, මේ දෙබස කියන්නේ කවුද කියලා හරියටම නිවැරදිව අවබෝධ කරගන්න බැරි වෙන එක උනොත් ගොඩක් ළමයින් මේ සංවාදයේ කොටසල ලකුණු අඩු වෙලා තියෙනවා. ඒ වගේම කීවර්ඩ් වලට අවධානය දෙන්න ඕනේ කියන එක මම ඉස්සරහට ඔයාලට කියලා දෙනවා. එතකොට මේ කීවර්ඩ් වලට විතරක්ම අවධානය දෙන්න ගියාම අපිට ගොඩක් වෙලාවට මේ ලිස්නිං පේපරේ ලකුණු අඩු වෙන හේතුවක් වෙනවා. ජපන් භාෂාවේ ගොඩක් වෙලාවට දකින්න තියෙන දෙයක් තමයි මුලින් තියෙන ආන්සර් එක නෙමෙයි ඊට පස්සේ ආන්සර් එක වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට ළමයි කරන්නේ මුලින් තියෙන ආන්සර් එක තමයි තෝරගන්නේ. ඒත් පස්සේ ආන්සර් එක වෙනස් වෙනවා. අර හොඳට ફોකස් එක තියලා තියෙන කෙනෙක්ට විතරයි ආන්සර් එක වෙනස් වෙන එක අඳුරගන්න පුළුවන්. ඉතින් මේ වැරදි 8ත් එක්ක ඔයාලට තේරෙන්නේ නැති මේ හැම දෙයකටම අවශ්‍ය එකම එක දෙයයි කියලා ඒ තමයි පුහුණුව. සංවාදවලට නිතර සවන් දීම සහ පුහුණුව. ඉතින් අපි බලමු ලිස්නිං හොඳට පුරුදු වෙලා කොහොමද මේ ලිස්නිං ගොඩ දාගන්න අපි කරන්න ඕන ටිප්ස් මොනවද කියලා දැන් අපි කතා කරමු. එහෙනම් දැන් අපි පළවෙනි ටිප්ස් එකට. පළවෙනි එක. ඔයාට පුළුවන් දවසට විනාඩි 10ක් විනාඩි 20ක් සංවාදයකට සවන් දෙන්න. ඉතින් මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම් මොනවාද අපිට YouTube වල පාවිච්චි කරන්න පුළුවන් සංවාද තියෙන වැඩසටහන් කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඇත්තටම දවසට විනාඩි 10ක් විනාඩි 20ක් සංවාද වලට සවන් දෙන්න. ඒකෙන් ඔයාගේ ජපන් භාෂාව ගොඩාක් දුරට ඔයාට කනට ඇහෙන නිසා වගේම ඔයාට ඒ දන්නේ නැති වචන ගොඩාක් වෙලාවට ඔයාගේ කනට
හුරුවීමක් ඒ හරහා සිද්ධ වෙනවා. එතකොට ඔයාලට ස්පීඩ් එක වගේම හැම දෙයකටම හුරු වෙන්න පුළුවන්. දවසට විනාඩි 10ක් විතර ජපන් භාෂාවට සවන් දෙන එක අද ඉඳන් පුරුද්දක් කරගන්න. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නේ ඔයාලට විනාඩි 10ක් විතර සවන් දෙන්න පුළුවන් YouTube channel එකේ තියෙන වීඩියෝ කිහිපයක් ගැන. ඉතින් මේ channel වලින් ඔයාලට ලොකු ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්. ඔයා දැන් මුලින්ම ජපන් භාෂාවට සවන් දෙන කෙනෙක් නම් ඔයා පැයක විතර ඔයඩිය එකක් දාගෙන මූවී එකක් දාගෙන බලන්න යන්න එපා. විනාඩි 10ක් 20ක් දවසට සවන් දෙන්න පුරුදු වෙන මුලින්ම ඊට පස්සේ ඔයා ක්‍රමයෙන් එක වැඩි කරගන්න. කොහොමද එක වතාවෙන් විනාඩි 10කට 20කට වඩා පැයක විතර වොයිස් දාලා වීඩියෝස් දාලා අහන්න යන්න එපා. මොකද එතකොට ඔයාට ඒක ફોකස් එකකින් කරගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේම පුරුදු වෙන්න සේම් ඔයඩියෝ රිපීට් කරන්න. ඒ කියන්නේ එක වීඩියෝ එක ආයි බලන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ දැන් ඔයා එක සැරයක් බැලුවා නම් ආයි එක හවස ආයි රිපීට් කරන්න. එතකොට ඔයාට එකම වචන ඇහෙනකොට ඔයා දන්නේ නැති වචන වගේ ඔළුවේ නෝට් වෙනවා. මේ වචන මම කලින් දැනන් හිතේ නෑ. හැබැයි දැන් මම මේ වචනේ දන්නවා. ඔයා පළවෙනි ඔයඩියෝ එක අහද්දී ඔයා දන්නේ නැති වචන වල පොතකට ගන්න. ඒතර දන්නේ නැති වචන වල තේරුම ලියන්න. එතකොට ආයෙත් දෙවෙනි පාරේ වීඩියෝ එක අහද්දී ඔයාට මේ වචන ටික ඔයා දන්න වචන වෙලා තියෙන්නේ. ඒ විදිහට දවසට එක ඔයඩියෝ එකක් දෙපාරක් තුන් පාරක් අහන්න. උදේ හවස රෑ ඒ විදිහට. එතකොට ඔයාට දන්නේම නැතුව දන්නේ නැති වචන ගොඩාක් ඔයාගේ මොළයට එකතු වෙනවා වගේම ඔයාට ලේසියෙන් එයාලා කියන සංවාදය හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් එකම ඔයඩියෝ එක රිපීට් කරන්නත් පුරුදු වෙන්න. ඉතින් එහෙම කරන එකෙන් ඔයාට දන්නේ නැති වචන ගොඩක් ඉගෙන ගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම ඔයා ඔයඩියෝ අහද්දී කැරක්ටර් කියන දේ රිපීට් කරන්න පුරුදු වෙන්න. ඒකෙන් ඔයාට ස්පීකින් වගේම ලිස්නින් කොටස හදා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම බලන්න තෝරගන්න අනිමේ ඩ්‍රාමා ඒ හැම එකක්ම ලේසියෙන් පටන් ගන්නත් අමතක කරන්න එපා. තේරුණාද? ඊළඟ එක ඔයා ඔය ඩ්‍රාමා එකක් බලද්දි නැත්නම් අනිමේ එකක් බලද්දි ගොඩක් වෙලාවට කරන වරද්දක් තමයි ඉංග්‍රීසි සබ්ටයිටල් විතරක් දාලා බලන එක. එහෙම නැත්නම් ඔයා ජපන් සබ්ටයිටල් එක ඒ විදිහටම දාලා බලන්න. ඒ වගේ ඉංග්‍රීසි සබ්ටයිටල් දාලා බලන්න, ජපන් සබ්ටයිටල් දාලා බලන්න, ආයි සබ්ටයිටල් නැතුව බලන්න. ඔය ක්‍රම තුනෙන්ම ඔයා වීඩියෝ එකක් බලන එකෙන් ඔයාට ලොකු දැනුමක් ඔයාගේ ඔළුවට යනවා. ඉතින් එහෙම ජපන් භාෂාවට සවන් දෙන්න පුරුදු වෙන එක ඔයාගේ ලිස්නින් කොට දාගන්න ඔයාට තවත් එක හොඳ ටිප්ස් එකක් වෙයි. ඒ වගේම ඔයාට කරන්න පුළුවන් මෙන්න මේක. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාට පුළුවන් ලිස්නින් වලට සංවාද වලට වචන පොතක් හදන්න. ඒ කියන්නේ සංවාද හද්දී දන්නේ නැති වචන වලට වෙනම පොතක් තියාගන්න. ඉතින් ඔයා ඒ වචන ටික අධ්‍යයනය කරාම ඔයාට තවත් දැනුම එකතු වෙනවා. එතකොට ඔයාට කරන එක්සෑම් එකට එන ලිස්නින් පේපර් එකට අදාළ වචන ඒ පොතේ ගොඩාක් තියෙන්න පුළුවන්. ඉතින් ලිස්නින් ප්‍රැක්ටිස් කරද්දී අනිවාර්යෙන් වචන පොත හදන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ට්‍රැප් වර්ඩ්ස් වලට ඒ කියන්නේ වෙනස් වෙන වචන වලටත් අවධානය දෙන්න. වගේම වචන කැඩෙන වෙනස් වෙන තැන් වලට යෙදෙන වචනත් මතක තියාගන්න අමතක කරන්න එපා. ඉතින් මම මේ පෙන්නන වචන ඔයාලට ඇත්තටම වැදගත් වෙන්න පුළුවන් ඔයාගේ එක්සෑම් එකට. ඉතින් මේ වගේ තව වචන හොයන්න, වචන පාඩම් කරන්න. ඒකෙන් ඔයාට වෙන්නේ ඔයාගේ ලිස්නින් පේපර් එක කොට දාගන්න ලොකු උදව්වක් වෙන එක. ඒ වගේම පුහුණුව ප්‍රැක්ටිස් එක. ඉතින් දැන් අපි කතා කරේ ගොඩක් වෙලාවට ඔය ඔඩියෝ හරහා ලිස්නින් මේ ඉම්ප්‍රූව් කරගන්න කොහොමද කියන එක ගැනනේ. දැන් මම කියන්නේ JLPT එක්සෑම් පේපර් ප්‍රැක්ටිස් කරලා ඔයාගේ ලිස්නින් කොහොමද කොට දාන්නේ කියලා. ඉතින් මම මේ පෙන්නන YouTube channel වලින් ඔයාට ලිස්නින් ඔඩියෝ එක තියෙනවා. ඒකේ ආන්සර්ක් තියෙනවා. ඉතින් ඔයාට මේ වීඩියෝ එකක් දවසට එකක් හෝ දෙකක් බලලා ඔයාට එක්සෑම් එකට තියෙන කාලය අනුව බෙදාගෙන ඔයාට මේ වැඩ ටික පැහැදිලිව කරන් යන්න පුළුවන්. ඉතින් මම ඔයාලට අද කියලා දුන්නේ පේපර් එකේ ඉන්න ලිස්නින් කොටසට ලකුණු වැඩියෙන් ගන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැන. ඉතින් ඔයාලට තේරෙනවා ඇති ලිස්නින් කියන දේ අපිට නිකන් ඉඳලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පාඩම් කරලා කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ලිස්නින් පේපර් එකට ලකුණු වැඩියෙන් ගන්න නම් අනිවාර්යෙන් නිතර පුහුණු වෙන්න ඕන වෙනවා. ඒකත් අපිට නිකන් පුහුණු වෙන්න බෑ. අනිවාර්යෙන් සංවාදයකට නැත්තම් ඔය ඔඩියකට සවන් දීමක් සිද්ධ කරන්න වෙනවා. එතකොට අනිවාර්යෙන් ඒ දේවල් වලට සවන් දෙන ගමන් ඔයාලට පුරුදු වෙන්න කරන්න ඕන දේවල් තමයි මම ඔයාලට ඉස්සෙල්ලා කියලා දුන්නේ. හැබැයි ඒ දේවල් වලට අමතරව ඔයා ජපන් වචන දැනන් ඉන්න ඕනේ. එතකොට ග්‍රැමර් ඔයාලට පුළුවන් වෙලා තියෙන්න ඕනේ. ඒ දේවලුත් ඔයාලට බලපාන මේ ලිස්නින් එකට. මොකද ග්‍රැමර් අනුව තියෙන තේරුම් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට ඒ පැත්ත වගේම වචනත් ඔයාලට ඕන වෙනවා. ඉතින් ඊට අමතරව ඔයාලට මේ විදිහට ඔඩියෝ ප්‍රැක්ටිස් කරලා ඔයාගේ තියෙන ජපන් ලිස්නින් පේපර් වලට ලකුණු වැඩියෙන් ගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ ලිස්නින් පේපර් එකට වැඩියෙන් ලකුණු ගන්න මොනවද අපි කරන්න ඕන ටිප්ස් කියන එක.
ඉතින් මං හිතනවා මේ වීඩියෝකින් ඔයාලා මොනාම හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝකින් ආයෙත් හමු වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න.